මිනිස්සු බිහි වෙන්න අවුරුදු මිලියන ගානකට කලින් පෘථිවියේ දියුණු ශිෂ්ටාචාරයක් තාක්ෂණයක් තිබිලා තියෙනවා කියන එක ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා හිතන් ඉන්නේ පෘථිවියේ මුලින්ම දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගුවේ මිනිස්සු වෙන අපි විතරයි කියලාද? එහෙමත් නැත්නම් මිනිස්සු බිහි වෙන්න ගොඩක් කාලයකට කලින් දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගපු වෙනත් ජීවීන් වර්ග හිටියද? අනිත් කාරණය තමයි දියුණු පූර්ව මානව ශිෂ්ටාචාරයක් පැවතිලා තිබ්බා නම් එම ජීවීන් මිනිස්සුන්ගේ හැඩරුවම තියෙන්න ඕනේ නැහැ. ඔය ඩයිනෝසෝර මුහුණු වගේ වුණත් තිබිලා පරිණාමය වෙන්න පුළුවන්. උරගරූපී මිනිස්සු එහෙමත් නැත්නම් හියුමන් රෙප්ටීලියන්ස්ලා වගේ වෙන්නත් පුළුවන්. ලංකාවේ සීගිරිය තව මං කලින් වීඩියෝ එකක කරපු ඒලියන් මවුන්ටන් කියලා හඳුන්වන දානිගල කන්ද. එතකොට තව රන්මසු වෙන්නේ තාරකා දොරටුව. එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ්, ඊජිප්තුවේ පිරමීඩ වගේ දැවැන්ත නිර්මාණත් සමහර විට අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුණ දියුණු ජීවීන්ගේ නිර්මාණ වෙන්න පුළුවන්. සමහර විට අපි පිටසක්වල ජීවීන් කියලා කියන්නේත් අවුරුදු මිලියන ගානකට කලින් අපිට වැඩිය තාක්ෂණිකව දියුණු වෙලා හිටිය පසුකාලීන පෘථිවියේ දේශගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙන්න බැරුව හරි වෙන හේතුවක් හින්දා හරි වෙන මන්දාකිනියක ජීවත් වෙන්න ගිය අපේම ලෝකෙ හිටිය ජීවීන් පිරිසකට වෙන්නත් පුළුවන්. සමහර විට එයාලා සැරෙන් සැරේ ඇවිත් අපි ගැන හොයලා බලලා යනවා ඇත්තෙත් ඒ හින්දා වෙන්න පුළුවන්. නැත්නම් රාම රාවණා කතා වුණත් ගොඩ නැගෙන්න සමහර විට මේ වගේ පැරණි ශිෂ්ටාචාරවල මූලාශ්‍ර හේතු වෙන්න ඇති.